Hari, you have been given this tutorial. ඔයාලට මේ tute එක දීලා තියෙන්නේ. Remember, this tute is very important not only for ordinary level examination but also for your advanced level examination. මේ tute එක වැදගත් වෙන්නේ O level exam එකට විතරක් නෙවෙයි A level exam එකටත් වැදගත් වෙයි. සමහර වෙලාවට ඉන් ඔබටත් ඔයා කවදා හරි ටීචර් කෙනෙක් වුණා කියලා හිතමුකෝ ඉංග්‍රීසි අන්නේ ටීචින් එක්සෑම් එක ලියන්න කලින් ටීචර් කෙනෙක් වෙච්ච දවසට ස්ටුඩන්ට්ස් ලට හරියට ගයිඩ් කරන්න ඔයාලට මේ පොත මාරම වැදගත් වෙයි. ඒක නිසා කරන වැඩ ටික සුප්‍රියටම කරන්න ආවට ගියාට කරන්න එපා. නෝට් එක ලස්සනටම ලියන්න තියෙන ඒවායි හැඩට තියාගන්න. Before I start the work of this tute, I'll explain the topics. මේකේ වැඩ පටන් ගන්න කලින් මම ඔයාලට මේකේ තියෙන මාතෘකා ටික පැහැදිලි කරන්නම්. How to write a successful and creative dialogue. සාර්ථක සහ නිර්මාණශීලී දෙබසක් ලියන්නේ කොහොමද කියලා මේකේ තියෙනවා. අමතක කරන්න එපා O level exam එකේ second paper එකේ 16 වෙනි ප්‍රශ්නෙට ඔයාලට කොටස් 4ක් ලැබෙනවා. You can select one of them. ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. One is an essay, එකක් රචනාවක්. The other one is a dialogue. The other one is a story. And except that, ඊට අමතරව you will be asked to write either a speech or an article. ඒ එන්න පුළුවන් හැම එකම මේ ටියුට් එකෙන් කවර් වෙනවා. O level exam එකේ මේ කිව්ව වර්ග පහෙන් හතරක් අනිවාර්යම වෙනවා. එක ස්ටෝරි එකක්, නැත්නම් ආටිකල් එකක්, ස්පීච් එකක්, එසේ එකක්, ඩයලොග් එකක්. A level වල ඩයලොග්ස් තුනක් එනවා. ඉංග්‍රීසි පේපර් එකට. එකක් ඩයලොග්ස් තුනෙන් දෙකක් fill in the blanks. අනිත් එක ඔයාලට වචන 175යි 200යි අතර ටොපික් එක දුන්නාම ඒක ලියන්න වෙනවා. ඒක නිසා එසේ එකත් අනිවාර්යයෙන් වෙනවා. මේ හැම එකටම ඔයාලට මාර වැදගත් ටියුට් එකක් මේක. ඒක නිසා දැනෙන්න හරියට ඉගෙන ගන්න. කවද කොතෙන්දී අපි ඉගෙන ගත්ත දේ අපිට ඕන වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඉගෙනගෙන තියාගත්තොත් ඕන වෙලාවක යූස් කරන්න පුළුවන්. හරි. එහෙමනම් ඔයාට මේ ටියුට් එකේ තියෙන මම මාතෘකා ටික මුලින් කියන්නම්. How to write a successful and creative dialogue. සාර්ථක සහ නිර්මාණශීලී දෙබසක් ලියන අයුරු. How to write a successful and creative story. සාර්ථක සහ නිර්මාණශීලී කතාවක් ලියන අයුරු. How to write a successful and creative speech. සාර්ථක සහ නිර්මාණශීලී ස්පීච් එකක් කතාවක් කරන විදිය නෙවෙයි කරන කතාවක් ලියන විදිය. How to write a successful and creative article. ආටිකල් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේ එකක් ලියන්නේ කොහොමද කියන එක සියල්ල මේකද ඉගෙන ගන්න වෙනවා. How to write successful and creative essays. නිර්මාණශීලී සහ සාර්ථක රචනා ලියන හැටි මේකේ උගන්වනවා. මම essays target කරන essays තුනක් මේකට දාලා තියෙනවා. එකක් tourism in Sri Lanka. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය අපි දන්නවා මෑත කාලයේදී ලංකාවට ගොඩාක්ම foreign exchange විදේශ විනිමය අරගෙන දෙන්නේ මේ tourism සංචාරකයෝ බලන දැන යන තැන ගොඩාක් ටූරිස්ට්ලා ඉන්නවා. ගාලු කොටුවට ආවොත් සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. ඊට පස්සේ the brain drain අපේ ෆයිනල් යුනිට් එක ටෙක්ස්ට් බුක් එකේ සිලබස් එකේ අන්තිම යුනිට් එක තමයි the brain drain බුද්ධිගලණය. ඊළඟට ඔයාලගේ යුනිට් 1 එකේ තිබුණ vandalism කියලා පාඩමක් මතකයිනේ. ඒකෙදී අපි public property පොදු දේපල සුරකින්නේ කොහොමද කියන එක ගැන තමයි ඉගෙන ගත්තේ. අන්න ඒකට සම්බන්ධ let's protect public property කියන එක සම්බන්ධයෙන් සියලු කරුණු මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඔයාලට මේක step by step තෝරගෙන යනවා. තෝරගෙන යනකොට difficult words අමාරු වචන තිබුණොත් ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඉදිරි වීඩියෝස් වලදී ඔයාලට how to write a successful and creative dialogue එකක් ලියන හැටි ඊට පස්සේ dialogue එකක් ලියන හැටි කියලා දීලා dialogue එකක model එකක් ආදර්ශයක් මෙන්න මේක මේ වගේ එකක් තමයි dialogue එකක් කියන්නේ කියලා ලියන හැටි වෙනම දීලා උගන්වාවි. ඊට පස්සේ how to write a successful and creative story එකක් කොහොමද අපිට ලැබෙන්නේ? ඒ ලැබුණාම කොහොමද අපි ඒක ලියාගෙන යන්නේ? කන්ටිනියු කරන්නේ? ඒ සියල්ල A to Z ඔයාලට කියලා දෙවි. ඊට අමතරව ඔයාලට ස්ටෝරි එකක් ලියන්න දුන්නාම
ඒ වගේ ස්ටෝරි එක මොඩල් එකක් ආදර්ශයක් මෙන්න මේ වගේ තමයි කතාවක් කියන්න කෙනෙක් කතාවක ආදර්ශයක් වාට දේවි ඊට පස්සේ how to write a successful and creative speech ඔයාලට page number 5 බැලුවොත් තේරෙනවා පස්වෙනි පිටුවේ ස්පීච් එකක් ලියන්නේ කොහොමද කියන එක ගැන බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා ඊළඟට page number 6 එකේ ස්පීච් එකක මොඩල් එකක් තියෙනවා page number 7 එකේ තියෙන්නේ how to write a successful and creative article article එකක් ලියන්නේ කොහොමද article එකක් පටන් ගන්නෙ කොහොමද continuation එක body එක ඒක මැද කරුණු එකතු කරන්නේ කොහොමද end එක conclusion එක කොහොමද කියලා සියල්ල තියෙනවා ඊට අමතරව how to write successful and creative essays කියන ඒවා page number 9 එකේ ඉඳන් දිගටම යනවා හරි ඉතින් මං කිව්වා වගේ part by part ඔය හැම කොටසමක ලැබෙනවා වගේ ඔයාට දැන් අද මම තෝරන්න යන්නේ page number 5 එකේ තියෙන පිටු අංක 5 තියෙනවා how to write a successful and creative speech කියලා how to write a successful and creative speech සාර්ථක සහ නිර්මාණශීලී කතාවක් ලියන්නේ කොහොමද කියලා. දරුවෝ ස්පීච් එකක් සාමාන්‍යයෙන් ලියන්නේ නැහැනේ. ස්පීච් කරන එක කරන්නේ. හරිනේ? ඔඩියන්ස් එකක් ඉස්සරහා, පිරිසක් ඉස්සරහා අපි ස්පීච් එකක් කරනවා. නමුත් විභාගෙදී එක්සෑම් එකේදී අහනවා ඔයා ඒ කරන ස්පීච් එක. If you are asked to write it down, ඒ ස්පීච් එක ඔයාලට ලියන්න දුන්නොත් how would you write? ඔයා ඒක කොහොමද ලියන්නේ කියලා විභාගෙදී අපෙන් අහනවා. අන්න එහෙනම් ඒකට තමයි මේ ඔයා රෙඩි කරන්න හදන්නේ. ඒකට තමයි ඔයා මේ රෙඩි කරන්න හදන්නේ. එහෙනම් හොඳට අහන් ඉන්න, හොඳට බලන් ඉන්න කොහොමද ස්පීච් එකක් ලියන්නේ කියලා. හරි. මම පොඩ්ඩක් මෙන්න මෙහෙම කියන්නම්. ස්පීච් එකකදී සාමාන්‍යයෙන් අපිට තැනක් ඕන වෙනෝනේ දැන් ස්කෝලේ නම් එක්ක ක්ලාස් රූම් එකේ පොඩි මීටින් තියෙනවා. ඒකෙදි ඔයාලට getting permission අවසර ගන්න ඉන්නේ දෙන්නයි දෙගොල්ලයි. ඒ තමයි ක්ලාස් ටීචර් ඉන්නෝ ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නෝ. එතකොට ඔයාලට අවසර ගන්න වෙන්නේ dear teacher and my dear friends. සමහර වෙලාවට English Literary Association එකේදී ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේදී ඔයාලට ස්පීච් එකක් කරන්න දුන්නොත් මෙන්න මේ වගේ කට්ටියකින් ඔයාලට අවසර ගන්න වෙනවා. Dear teachers in charge of the English Literary Association, the president, the secretary and my dear brothers. ඔයා යන්නේ බාලක පාසලක නම් my dear brothers. බාලිකා පාසලක නම් my dear sisters. mixed school එකකට නම් my dear brothers and sisters. හදිසියවත් ඔයාට මේ ස්පීච් එක ගොඩක් කලාට ප්‍රශ්න දෙනවා write a speech that you are going to deliver on how to protect public property at the morning assembly. උදෑසන රැස්වීමේදී පොදු දේපල සුරකීම කියන මාතෘකාව යටතේ ස්පීච් එකක් කරන්න කියලා ඔයගලට ප්‍රශ්න දුන්නොත් ඔයා කොහොමද ඒක ලියන්නේ කියන එක තමයි මේ ප්‍රශ්න දීලා තියෙන්නේ. එතකොට morning assembly එකේදී මෙන්න මේ කට්ටියකින් ඔයාට අවසර ගන්න වෙනවා. ලියනකොට මෙච්චර මේ ස්ටයිලිෂ් වෙන්න ඕනේ නැහැ. ලියාගෙන යන්න තියෙන සාමාන්‍ය ස්පීච් එකක් කරන්න ඕන දවසට ඔයා පොඩ්ඩක් බලා ගන්න. දැන් මෙහෙම ප්‍රින්සිපල් ඉන්නවා. dear principal නිකන් අර ඒ පුද්ගලයන් හඳුන්වා දෙනකොට ඒගොල්ලන්ගේ මූණ දිහා බලලා පොඩක් ප්ලසන්ට් ස්මයිල් එකක් ප්‍රසන්න සිනහාවක් නිකන් බුම්මානි වායා ඉන්න එපා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ මහජන සම්පත, සුපිරි වාසනා සම්පත, ශනිදා වාසනාව, සුපර් බෝල් අරවා මේවා දිනුම් අදිනකොට එහෙමනම් අපි දිනුම් ඇදීමට ප්‍රථම අදත් අධීක්ෂණය මණ්ඩලය හඳුනා ගනිමු කියලා එක එක්කෙනාව පෙන්නනවා. ඒ පෙන්නනකොට කැමරාව ඒ පැත්තට අල්ලනකොට ඒගොල්ලෝ පොඩ්ඩක් අර ලස්සන හිනාවක් දාන සමහරව ඉන්නවා ඉතින් අර බුම්මගෙන ඒ ඇරෙන්න බහුතරයක් පොඩ්ඩක් අර ප්ලසන්ට් මනහර ලගන්නාසුළු හිනාවක් දාන. දැන් ඔයා අයේ පුද්ගලයෝ දිහා බලනකොට ඒගොල්ලන් හිනාව නොවුනට කමක් නැහැ. ඔයා ලස්සනට ඒගොල්ලෝ දිහා බලලා ලාවට නිකන් දත් 32ම පෙන්වන්න ඕනේ නැහැ. ලාවට හිනාවක් දාන්න මෙන්න මේ වගේ. Dear principal, vice principals, teachers, prefects and my dear brothers. Dear principal,
vice principals, teachers, prefects, and my dear sisters. If you are in a mixed school, dear principal, vice principals, teachers, prefects, and my dear brothers and sisters. ස්පීච් එක කරනකොට අංග චලනය movements කියන ඒවා තියෙන්න ඕන. ස්පීච් එක ලියනකොට ඔයාගේ right hand එක හරි left hand එක හරි විතරක් move කරාම ඇති. එහෙමනම් I'm going to teach you and you are going to learn how to write a successful and a creative speech. සාර්ථක නිර්මාණශීලී ස්පීච් එකක් ලියන හැටි මේ ඉගෙන ගන්න යන්නේ. එහෙනම් වැඩේ පටන් ගන්නවා. Please put the date before starting your work. වැඩ පටන් ගන්න කලින් date එක දාන්න. තාමත් ඔයාලට date එක කියන එක දාගන්න බැරි නම් English pattern එකට මුලින්ම date එක ඊළඟට month එක ළඟට year. Let's see. How to write a successful and creative speech. සාර්ථක සහ නිර්මාණශීලී කතාවක් ලියන අයුරු. If you need the meaning, please write it down. How to write a successful and creative speech. සාර්ථක සහ නිර්මාණශීලී කතාවක් ලියන අයුරු. සාර්ථක සහ නිර්මාණශීලී කතාවක් ලියන අයුරු. Ready? Read the given question. Question, not question. Big question, ne? Question, question, question. Read the given question. Read the given question. Chayannak කියනවා. Chayannak question. Question. Read the given question and try to take a clear idea about the speech you are going to write. ඔයාලට අලුතෙන් සිංහලෙන් ලියන්න දෙයක් නැහැ මේකේ තියෙනවා. කලින් පිටවල නම් අපි සමහර තැන්වලදී ලිව්වා. මේකේ ඔක්කොම තියෙනවා. දෙන ලද්ද ප්‍රශ්නය හොඳින් කියවා තමා ලිවීමට සූදානම් වන කතාව ගැන පැහැදිලි අදහසක් ඇති කරගන්න. ඔයාලට topic එකක් දෙනවනේ write a speech on the advantages and disadvantages of the mobile phones. Write a speech on the advantages and disadvantages of the internet. Like that. Write a speech on the importance of learning English. ඔය වගේ topic එකක්, title එකක්, heading එකක්, මාතෘකාවක් දෙනෝනේ. ඔයා ඒක කියවලා තමන් ලියන්න යන කතාව ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න. Mention as then topic එක, title එක, මාතෘකාව ලියනකොට ඉස්සෙල්ලම ඔයා ලියන්නේ the advantages and disadvantages of mobile phones නම් මුලින්ම පටන් ගන්නවා. දැන් කරන්න යන කතාවක්නේ. A speech on මෙතිත් පෙළට දාන්න ඕන මාතෘකාව. A speech on the advantages and disadvantages of using mobile phones. A speech on the importance of learning English. A speech on the natural disasters, ස්වාභාවික විපත්, ස්වාභාවික ව්‍යසනයන්. A speech on the importance of using mobile phones in a proper way. A speech on the importance of protecting public property, like that. Mention as a speech on before the title. මාතෘකාව ලිවීමට පෙර a speech on ලෙස ආරම්භ කරන්න. මෙහි හිස්තැනට මාතෘකාව ලියන්න. Just like in the example, a speech on Sri Lanka. Third point, the first paragraph must be reserved for getting permission. Not permission. Permission. Permission නෙවෙයි permission. Permission නෙවෙයි permission. The first paragraph must be reserved. ඔයාලා ඔය reserved කියන එක දැකලා තියෙද? ඒකත් ඔහොම ඉගෙන ගන්න. Reserved කියන්නේ වෙන් කරනවා. Reserved වෙන් කරනවා. ඔය මම නම් දැකලා තියෙන්නේ මම private bus වල නම් දැකලා නැහැ. CTB bus වල මොකද අපි ඉස්කෝලේ යන කාලේ අපිට වැඩිම තිබුණේ CTB පස්සේ. CTB කියන්නේ Ceylon Transport Board. සමහර ඔකට Ceylon ටකරම් බස් කියලා කිව්වා. ඊට පස්සේ ඒක වෙනස් වෙලා SLTB වුණා. ශ්‍රී ලංකා Transport Board වුණා. මොකද Ceylon කියන එක එන්නේ නැත් වෙලා ගියා. එතකොට ওই CTB බස් වල ගහලා තියෙනවා බස් වල තියෙනනේ seats. එතකොට බස් එකක ඔයාලා දන්න හැටියට ඉස්සරහාම සීට් එක වෙන් කරලා තියෙන කාටේ. දකුණු අත පැත්තේ ඉස්සරහාම සීට් එක නිකන් හිතන්නකො තත්පර දෙන්නම් 10ක්. දකුණු අත පැත්තේ ඉස්සරහාම සීට් එක වෙන් කරලා තියෙන්නේ ගොඩක් කට්ටිය කියන්නේ ආම්දුරොන්ට කියලා. ඒක වැරදි. දකුණු අත පැත්තේ ඉස්සරහාම සීට් එක වෙන් කරලා තියෙන්නේ ඩ්‍රයිවර්ට.
ඩ්‍රයිවර්ට. ඩ්‍රයිවර්ගේ සීට් එකට පිටිපස්ස සීට් එකේ මෙන්න මෙහෙම ගහලා තියෙනවා. ඩ්‍රයිවර්ගේ සීට් එකට පිටිපස්ස සීට් එකේ ගහලා තියෙනවා reserved for clergy. Reserved for clergy. පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇත. Reserved for clergy. පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇත. ඔයා බස් එකට නැග්ගහම දැන් මේ මාතෘකාවේ ওই වචනේ අහුවුන නිසා මේවා ප්‍රැක්ටිකල් යූසේජ් එකට ඕන වෙනවනේ. අපේ O level කියන්නේ අපේ මුළු ජීවිතේම නෙවෙයිනේ. ඔතනින් පස්සේ ඊළඟ ස්ටෙප් එකට යනකොට ඔයාලට මේවා ඕන වෙයි. හරිනේ? මේව උගන්වන්න වෙනම පන්ති නෑනේ. අහුවෙච්ච වෙලාවේ මම කියලා දෙන්නම්. එතකොට ඔයා යන්නේ පොඩි දුරක් නම් හැතැම්ම 4ක 5ක දුරක් නම් ඔය සීට් එකේ වාඩි වුණාට කිසි ගැටලුවක් නැහැ. ආම්දුරු කෙනෙක් පූජ්‍ය පක්ෂේ කවුරුවත් නැත්නම්. හරිද? හදිස්සියවත් ඔයා අපි හිතමු ගාල්ලේ ඉඳන් කතරගම යන බස් එකක ගාල්ලේ අනිත් ඔක්කොම ගාල්ලේදී බස් ස්ටෑන්ඩ් එකේදී සීට් ඔක්කොම පිරලා ඔය සීට් එක විතරක් හිස්. මිනිස්සු වාඩි වෙන්න කැමති නෑ. නමුත් දැන් වාඩි වෙන්නත් ඕන. වාඩි වෙනවා. හැබැයි මාතර හරියට යනකොට ඔන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් බස් එකට ගොඩ වෙනවා. ඔයා හොඳටම නිදි. හොඳටම නිදි වෙලාවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්වාමීන් වහන්සේ ඔයා දැන් සීට් එකේ තව කවුරු හරි ඉන්නවා. එහෙම නැත්නම් තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ එක්කම ඔයා වාඩි වෙලා ඉන්නවා. දැන් තව ස්වාමීන් වහන්සේ කෙනෙක් හාමුදුරු කෙනෙක් බස් එකට ගොඩ වෙනවා මාතරදී. තව යන්න තියෙනවා මාර දුරක්. වගේ 4-5 ගුණයක් යන්න තියෙනවා. දැන් මොකෝ කරන්නේ? නිදි. ඒ අතරේ ඩ්‍රයිවර් මහත්තයා හරි එතන ඉන්න මිනිස්සෙක් හරි නැගිටින්න හාමුදුරු කෙනෙක් වඩනවා. ඒ වෙලාවේ ඉතින් නින්ද හොඳ සැප නින්දක හිටියා. ලස්සන හීනෙකුත් දැක හිටියා. හාමුදුරුවෝයි කියලා නෑ. ඉතින් දිගට හරහාට බනින්න ගන්නවා. යකෝ නොදකින් විතරක් නේ යකා මෙතනින්ම නැග්ගන්නේ. පවක් තමයි කරගන්නේ. නමුත් ඔයාගේ අර සුන්දර හීනේ දැක ඉඳලා අවසානයේ මෙච්චර කෙටි දුරකදී වාට නැගිටින්න උනා කියලා වගේ හිතේ ලොකු ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇති වෙනවා. ඒක නිසා මම නම් කියන්නේ ඉඩ තිබුණත් දුර ගමන් වලදී ඔය සීට් එකේ වාඩි වෙන්න එපා. මොකද අර චේතනාව එච්චර හොඳ නෑ. හරිනේ? ඒක නිසා චේතනාම් භික්කවේ කම්මං වදාමි. ඒක නිසා මතක තියාගන්න හිටගෙන යන එක හොඳයි අතරමඟදී ওই සීට් එකේ වාඩි වෙලා ප්‍රශ්නයක් ඇති කරගන්නවට වඩා. එතකොට කෙටි දුර යනවා නම් ඕකේ වාඩි වෙන්න කිව්වේ කොහොමත් හැතැම්ම 4යි 5යිනේ. අතරමඟදී ස්වාමින් වහන්සේ කෙනෙක් බස් එකට ගොඩ වුණායි කියලා ගැටලුවක් නැහැ. ආඩ පොඩි දුරයි යන්න තියෙනවා. දිග දුරවලදී ගොඩක් වෙලා නින්ද යනවා. නින්ද ගියාට පස්සේ කවුරු හරි ගෙදරදී වුණත් එහෙමනේ. ඔයාට කවුරු හරි කෙනෙක් අතරමඟදී හොඳ සැප නින්ද ඉන්න වෙලාවට ඇවිල්ලා හැරුවාම යකා කේන්ති යනවා. හරි. එතකොට පළවෙනි සීට් එක ඩ්‍රයිවර්ගේ සීට් එකට පිටිපස්සේ reserved for clergy. සෙකන්ඩ් එක වෙන් කරලා තියෙනවා reserved for pregnant. එතකොට මේකේ සාමාන්‍යයෙන් පිරිමි ළමෙක් වාඩි වෙන්නේ නැහැ. බෝඩ් එක බලලා වාඩි වෙන එකෙක් නම් වාඩි වෙන්නේ නැහැ. ලැජ්ජාවක් කියලා එකක් තියෙන්න එපා. ගෑනු ළමයි කිසිසේත්ම වාඩි වෙන්න එපා කොල්ලෙක් වාඩි වුණා. මොකද කොල්ලොන්ට සමාන බබු හම්බ වෙන්නේ නැහනේ. හරිනේ? කෝටි ගාණකින් එහෙකට දෙහකට ඇති. ඉතින් යතකාලීදී තථායුරින් හොයාගත්තාම ඒව තේරෙයි. ඒ ඇරෙන්න ගර්ල්ස්ලා මේකේ වාඩි වුණොත් ඔයාලට වාඩි වෙන්න කිසි අවුලක් නැහැ. සීට් එක හිස් වාඩි වුණොත් ප්‍රශ්නේ තියෙන්නේ හිටන් ඉන්නේ උන්. ඔයාගේ දිහා බලයි අමුතු විදියට. ඕන්නම් අවුරුදු 14ක් 15ක් ඇති. මදයි නටලා තියෙන නැටිල්ල. ඒක නිසා වඩා හොඳයි මේ වගේ එක වාඩි නොවී ඉන්නවනම්. ඊට පස්සේ තියෙනවා තව සීට් එකක්. ඒ තමයි reserved for disabled. ආබාධිත පුද්ගලයන් සඳහා වෙන් කර ඇත. ඕකෙත් වාඩි වෙන්න එපා. කිසි අවුලක් නැහැ වාඩි වෙනවාට. නැගිටලා ඉන්න මිනිස්සු බලයි පේන හැටියට නම් ආබාධයක් නැහැ කොහෙද දන්නේ ආබාධ කියලා ගැටලුවක් කරයි. ඒක නිසා ඔයා බස් එකක යනවා නම් මේ සීට්ස් තුනේ වාඩි නොවි යන තරමට ඔයාට හොඳයි. මේ මෑතකදී හොයාගත්ත සීට් එකක් තියෙනවා. ඒක නම් මොකුත් ලේබල් එකක් ස්ටිකර් එකක් ගහලා නැහැ. ගොඩාක් වෙලාට ওই ප්‍රයිවට් බස් වල පිටිපස්සේ මුළු දෙක. සමහර ඕකට පෙම් මුල්ල ලවර්ස් කෝනර් කියලා නමක් දාලා තියෙනවා. මම නම් දන්නේ නැහැ. මිනිස්සු හදාගෙන තියෙනවා කියලා මට ඇහිලා තියෙන එක කියනවා. හරි. කොහොම හරි කමන්නේ රිසර්ව්ඩ් කියන්නේ එහෙනම් වෙන් කරලා තියෙනවා. හොටෙල් එකකට ගියාම රෙස්ටොරන්ට් එකකට ගියාම සමහර ටේබල් වල ගහලා තියෙනවා මේ රිසර්ව්ඩ් කියන එක. ඒ කියන්නේ කට්ටියක් එන්න නියමිතයි. ඒ හොටෙල් එකෙන් කෑම ගන්න රෙස්ටොරන්ට් එකෙන් කෑම ගන්න කවුරු හරි එනවා. ඒක නිසා මේ මේසෙ වාඩි වෙන්න එපා. රිසර්ව්ඩ් කියලා ගහලා තියෙන මේසවල වාඩි වෙන්න එපා. වෙන මේසක වාඩි වුණා නම් ඔයාලට නිදහසේ කාලා බිලා ඉන්න පුළුවන්. නැත්නම් අර මිනිස්සු ආවම
ආපහු නැගිටින්න වෙනවා. හරි. ඒ පාර පිඟන් වලින් ගහ ගන්න සිද්ධියක් තියෙනවා. එතකොට the first paragraph must be reserved for getting permission. එතන මම කිව්වා permission නෙවෙයි permission. පළමු ඡේදය අනිවාර්යයෙන්ම වෙන් කළ යුත්තේ අවසර ගැනීමට. මම දැන් උදේ පාන්දර වලට අවසර ගන්න හැටි කිව්වා. අවශ්‍ය ඒ කියන්නේ අදාළ තැන අනුව අවසර ගන්න පිරිස අඩු හෝ වැඩි විය හැකියි. මම මේ තියෙන්නේ morning assembly එකේදී අවසර ගන්න හැටි. Dear principal, vice principals, teachers, prefects and my dear brothers and sisters. අර වචන දෙකක් හරි වැඩි වෙනවනේ මික්ස් ස්කූල් එකක් ගත්තාම දැන්. ඕක boys ස්කූල් එකක නම් my dear brothers වලින් ඉවරයි. girls ස්කූල් එකක නම් my dear sisters වලින් ඉවරයි. දැන් අපිට මේ වගේ එකදී වචනනේ හොයාගන්න ඕනේ. ඉතින් අර මික්ස් ස්කූල් එකක් ගත්තාම and කියන එකත් එක්ක sisters දැම්මම තව වචන දෙකක් වැඩි වෙනවා. එතන මොලේ පාවිච්චි කරන්න ඕන තැන පාවිච්චි කරන්න. Dear principal, vice principals, teachers, prefects, and my dear brothers and sisters, today I appear before you. අද මම ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ to deliver speech කතාවක් කරන්න. ඔතනත් ආ ඉගෙන ගත යුතු දෙයක් තියෙනවා දරුවා. deliver a speech කියන්නේ කතාවක් කරනවා. deliver a speech කතාවක් කරනවා. deliver a speech කියන්නේ deliver a speech කියන්නේ කතාවක් කරනවා. deliver a baby කියන්නේ දරුවෙක් ප්‍රසූත කරනවා. deliver letters කියන්නේ ලියුම් බෙදනවා. මම deliver a letter ගන්නම්කෝ අනිත් දෙකෙත් තියෙන නිසා ලියුමක් බෙදනවා. ඒ නිසා තැනට ඔබින විදියට ගන්න. හරිනේ? ඔයා principal ඉස්කෝලේ teachers ලා ඔක්කොම ඉස්සරහා I appear before you to deliver a baby. That's not suitable in front of audience. So the best word is a speech. Today other I appear before you මම ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ to deliver a speech කතාවක් කරන්න on Sri Lanka ශ්‍රී ලංකාව කියන මාතෘකාව යටතේ. එතකොට first paragraph එක වෙන් කරා getting permission අවසර ගන්න. ඊළඟට use the following terms where necessary. දරුවෝ essay එකකයි ස්පීච් එකකයි වෙනසක් තියෙනවා. ඕගොල්ලා ඔය ක්‍රිකට් මැච් එකක් දිනුවට පස්සේ ගොඩක් වෙලාවට ටීම්ස් දෙකේම ලූසර්ස්ලයි විනර්ස්ලයි ලූසින් කැප්ටන් විනින් කැප්ටන් දෙන්නම කතා කරනවනේ. එතෙන්දී අහලත් ඇති දැකලත් ඇති ගොඩක් වෙලාවට අපේ කෙනෙක් වුණත් පිට රටක කෙනෙක් වුණත් ඕනම ටීම් එකක කැප්ටන් කෙනෙක් පාවිච්චි කරනකොට එයා කරන ස්පීච් එකක් නිසා එයා මෙන්න මේ වගේ terms කියන්නේ ඒ තැන්වලට ගැලපෙන වාක්‍ය හෝ වාක්‍ය ඛණ්ඩ හෝ වචන. honestly say අවංකවම කිව්වොත් to be honest අවංකවම කිව්වොත් if the truth be told ඇත්ත කිව්වොත් according to my point of view මගේ අනුදැනුමට අනුව මගේ දර්ශනයට අනුව ඔන්න ඔය වගේ terms වචන කීපයක් තියෙනවා ස්පීච් එකක් කරනකොට පාවිච්චි කරන්න. ඔයා ලියනකොටත් ඒ වචන ඔහේ එසේ එක වගේ ඔයාගේ ස්පීච් එක ගලාගෙන යන්න දෙන්නේ නැතුව තැනට ඔබින විදියට ලස්සන වචන සෙට් එකක් දාන්න. මේ ඒ ටික use the following terms where necessary. අවශ්‍ය තැන්වලට පහත ආකාරයේ යෙදුම් යොදන්න. I think that, as far as I think that කියන මම හිතන්නේ, as far as I think මං හිතන තාක් දුරට, as far as I think මං හිතන තාක් දුරට, according to my idea මගේ අදහසට අනුව, according to my idea මගේ අදහසට අනුව, according to my point of view මගේ අනුදැනුමට අනුව මට හිතන දේ අනුව, according to my point of view. honestly say එච්චක්‍ර silent. honestly නෙවෙයි. honestly මට ඇහුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමති කෙනෙක් big question තමයි. පාර්ලිමේන්තු එකේදී කිව්වා honorable කියලා. honorable නෙවෙයි එච්චක්‍ර silent. honorable. honor නෙවෙයි honor. එතකොට honestly say අවංකවම කිව්වොත් to be honest කියන්නේත් අවංකවම කිව්වොත්. if you need to write down the meanings තේරුම් ලියා ගන්න ඕන නම් I'll repeat මම නැවත කියනවා. I think that මං හිතන්නේ, as far as I think මම හිතන තාක් දුරට, according to my idea මගේ අදහසට අනුව, according to my idea මගේ අදහසට අනුව,
according to my point of view කියන්නේත් same අරකමයි. මගේ අදහසට අනුව honestly say අවංකවම කිව්වොත් honestly say අවංකවම කිව්වොත් to be honest කියන්නේත් අවංකවම කිව්වොත් to be honest. Conclusion of the speech is very important. Conclusion means end. අවසානය. Conclusion of the speech is very important. කතා අවසානය මාරම වැදගත්. Therefore conclude your speech in an attractive way. කතා අවසානය ඉතා වැදගත්ය. එම නිසා ඔබේ කතාව ආකර්ශනීය අයුරින් අවසන් කරන්න. කතාවක අවසානය මාර හැඩයි. ඉංග්‍රීසි වල කියමනක් තියෙනවා දරුවා good to begin well better to end well. good කියන්නේ හොඳයිනේ. ළමයෙක් ඉන්නවා පන්තියක ඉංග්‍රීසි වලට ලකුණු 60යි. මම එයාට කියනවා good හොඳයි. තව දරුවෙක් ඉන්නවා එයාට ඉංග්‍රීසි වලට 75යි. එයාටත් good කියන්න බෑනේ 60 ගත්ත කාටත් good කියලා. 75 ගත්ත කාට good කියන්න බෑ. එයා better. තව ළමයෙක් ඉන්නවා 100යි best. එහෙනම් good to begin well. යමක් හොඳින් ආරම්භ කිරීම හොඳයි. better to end well. හොඳින් අවසන් කරන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි. අපේ කට්ටිය එහෙම නෙවෙයිනේ. වැඩේ පටන් ගන්නකොට හේවිසි ගහලා අනබෙර ගහලා පට්ටගේ සුපිරියට ආයිත් කරනවා කියන උපරිමෙන් කරනවා. අවසානයේ පට්ට චොරයි. හරිනේ? ඒක නිසා good to begin well better to end well ඕනම දෙයක් ආරම්භය හොඳයි වගේම අවසානය ඊට වඩා හොඳ කරගන්න. එතකොට තමයි වෙනසක් දකින්න තියෙන්නේ. හරි. එතකොට conclusion of the speech is very important. Therefore conclude your speech in an attractive way. කතා අවසානයේ ඉතා වැදගත්. එම නිසා ඔබේ කතාව ආකර්ෂණීය අයුරින් අවසන් කරන්න. After leaving a line, write as thank you for listening. අවසාන ඡේදයේ අවසාන වාක්‍යයෙන් පසු රූලක් අතහැර වම් කෙළවරෙන් thank you for listening ලෙස ලියන්න. thank you විතරක් ලිව්වත් ඇති කතාවක් කරලා ඔහේ යන්නේ නැහැ නේ මොකද බාන වගේ. thank you හරි thank you for listening හරි කියන්න ඕන. ඔන්න ඊළඟ page number 6 එකේ තියෙනවා මාතෘකාවක් දාලා ඔය කිව්ව නීති රීති වලට අනුකූලව ස්පීච් එකක් ලියන්නේ කොහොමද කියලා. ඔන්න එහෙනම් බලා ගන්න. මම මුකුත් බෝඩ් එකේ ලියන්න යන එකක් නැහැ. හොඳට අහගන්න බැරි ඕනම දෙයක් ලියන්න ලස්සනටම වැඩේ කරගන්න මෙතනින් අහනවා වගේම මෙතෙන්ටත් දැනෙන සලස්සන්න. Right. Let's get started. A speech on the advantages and disadvantages of artificial intelligence. Pertinent. AI කියලා කියන්නේ. කෘත්‍රිම බුද්ධිය. ඒ ගැන තමයි මේ කතාව. A speech on the advantages and disadvantages of artificial intelligence. කෘත්‍රිම බුද්ධියේ වාසි සහ අවාසි ගැන කතාවක්. මං කිව්වා. first paragraph එක වෙන් කරන්නේ getting permission අවසර ගන්න. උදේ වරුවක නම් කතාව කරන්නේ good morning කියන්න. හවස් වරුවක දවල් 12 ඉඳන් හවස 5:00 වගේ වෙනකම් good afternoon කියන්න. 6න් පස්සේ පටන් ගන්නව නම් good evening කියන්න. කතාවක් මහරෑ ජාමේ පටන් ගත්තත් good night කියලා පටන් ගන්න නෑ. good night කියන්නේ සමුගෙන යනකොට විතරයි. ආරම්භය good morning, good afternoon, good evening විතරයි. Good morning, dear principal, vice principals, teachers, and my dear friends. සුබදෑසනක් වේවා ආදරණීය විදුහල්පතිතුමනි, නියෝජ්‍ය විදුහල්පතිවරුනි, ගුරුබවතුනි, මා දයාබර මිතුරනි. Good morning, dear teacher, vice principals, teachers, and my dear friends. Today, I took this opportunity. අද මම මේ අවස්ථාව ලබා ගත්තේ. Today, I took this opportunity. අද මම මේ අවස්ථාව ලබා ගත්තේ to speak a few words. වචන ස්වල්පයක් කතා කරන්න නැත්නම් to speak about කිව්වත් හරි to speak a few words කිව්වත් හරි. වඩා හොඳයි ඔතන about කියන එක තනියෙන් කපමු. To speak a few words කියලා වුණා ලස්සනයි. To speak a few words වචන ස්වල්පයක් කතා කරන්න on the advantages and disadvantages of artificial intelligence AI. Artificial intelligence ගැන වචන ස්වල්පයක් කතා කරන්නයි මම අද ඔබ ඉදිරියේ පෙනී සිටියේ. අපි ලස්සන introduction එකක් හැඳින්වීමක් කරනවා. In today's world, we enjoy some of the greatest creations ever made by humans. In today's world කියන්නේ මේ වර්තමාන ලෝකයේ අද කාලයේ we enjoy අපි සතුටක්
විනෝදයක් ලබනෝ some of the greatest creations කියන්නේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයන් තුලින් ever made එදා මෙදා තුර සාධන ලද by humans මනුෂ්‍යයන් විසින්. මෙන්න මෙහෙම පුංචි දෙයක් ඔයාලට කිව්වා. දැන් අපි අතීතය ගැන හිතනකොට අපිට පොතපත කියවනකොට එක එක්කෙනා කියනකොට හිතෙනවා අයියෝ අපි 1900 වගේ කාලේ හිටියනම් එපා. එහෙම ඉඳලා වැඩක් නැහැ. 1900 කාලෙදී ඇති වැඩක් නැහැ. පාරවල් මෙච්චර දියුණු නැහැ. කැලෑස්සෙන් තමයි තැනින් තැනට යන්න තිබුණේ. හොඳ ඇඳුමක් කියලා එකක් තිබුණේ නැහැ. සාමාන්‍ය ඇඳුම් තමයි තිබුණේ. මිලාදික පාවහන් කියලා જાතියක් තිබුණේ නැහැ. සාමාන්‍ය සරල ජීවිත ගෙවපු මිනිස්සු හිටියේ. කොටින්ම කිව්වොත් හරියට වාහනයක්වත් තිබුණේ නැහනේ. 948 නිදහස් ලැබෙන දවසේ ඔයගොල්ලෝ YouTube ගිහිල්ලා හරි ඔය වීඩියෝ එකක් බැලුවොත් බලන්න ඒ කාලේ තිබුණු කාර්. හරිනේ. අද අපි ඒව ගණන් ගන්නවත් නැහැ. ඔය හොටෙල් වලට ඇතුල් වෙන තැන්වල ඇන්ටික් විදියට පරණ බඩු විදියට තියලා තියෙන්නේ. හැඩ නැහනේ. ඒ කියන්නේ ඒ කාලේ ඉඳලා වැඩක් නැහැ. ඊට පස්සේ පිටරටකට යන්න ඉන්න කෙනෙක් නම් ඔහොම හිතුවත් අනේ මාත් 1900 වගේ හිටියනම් කියලා තේරුමක් නැහැ. මොකද පළවෙනි ගුවන් යානය හදන්නේ 1903 දී රයිට් සහෝදරයෝ. ඒතර ගුවන් යානය හදලත් නැහැ. හරිනේ ඔරුවකින් බෝට්ටුකින් හරි පීනගෙන හරි තමයි රට රටවල යන්නේ නැහැ. uncomfortable අපහසුයි. ඊට පස්සේ හිතුවනම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් අයියෝ මෙච්චර දුකක් විඳින්න නෑ නේ කාලේ 1900 වගේ හිටියනම් තේරුමක් නැති වෙනවා. 1903 දී 4 දී වගේ තමයි AC එක එයා කන්ඩිෂන් කියන එක මේ ලෝකෙට බිහි කරන්නේ. ඒක නිසා එහෙම හිතන්න එපා. වර්තමානයේ ගොඩාක් අපි ජීවිතේ විඳිනවා. ඒක හරියට විඳින්නේ නැහැ, විඳවනවා. ඉතින් ඒක නිසා තමයි අපි ওই අතීතය අනාගතය ගැන 2100 දී මම අහලා තියෙන විදියට ওই පන්තිවල සමහර ලෙසන්ස් වල තියෙන 2100 වෙනකොට මේ කතා කරන මමත් නෑ. ඔයාලා හිටියත් අවුරුදු 90ක් 95ක් වෙයි. ඒ කාලේ වෙනකොට මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ. අර ඇඟ පත පුරාම චූදා ගන්න, කක්ක දා ගන්න පොඩීම කාලේ වගේම ජීවිතයේ අවසාන කාලෙත් එහෙම වෙනවනේ. සීලා අච්චිලා දැකලා ඇතිනේ. ඒ නිසා 2100 දී හැබැයි මෙන්න මේ වගේ දේවල් වෙන්න තියෙන ලෝකේ. 2001 දී ගොඩාක් මිනිස්සු පණිවිඩ කමියුනිකේට් කරන්නේ පණිවිඩ හුමාරු කරගන්නේ thoughts වලින්. මං හිතන දේ ඔයාට දැනෙනවා. ඔයා හිතන දේ මට දැනෙනවා. ඒක නිසා වරකමක්වත් කල්ලි ඉවරයි. 2. ගොඩාක් කලාට මිනිස්සු සල්ලිකාර මිනිස්සු එලිවේටර්ස් වලින් ඒ කියන්නේ විදුලි සෝපාන වලින් අභ්‍යවකාශයට ආවි. ඔය ට්‍රිප්ස් යන එක නවත්තලා ඒ දේවල් වේවි. ගොඩක් කලාට පාසල් කියලා જાතියක් නැති වේවි. ගුරුවරු සහ ළමයි වෙන වෙනම ඉඳලා එයාලා ඔන්ලයින් ක්ලාසස් වලට විතරක් සීමා වෙලා අධ්‍යාපන කටයුතු කරාවි. ඊට පස්සේ ඔය ෆ්ලයින් කාර්ස් කියනවා පියාසර කරන කාර් මේ වෙනකොටත් ලෝකේ හදලා තියෙනවා. නමුත් මිනිස්සුන්ගෙන් හැම ලොකු ඉල්ලුමක් නැති නිසා තාම in use භාවිත මට්ටමට ලොකුවට ඇවිල්ලා නැහැ. ගොඩක් කලකට ඔය ඉලෙක්ට්‍රික් වීකල්ස් කියන ඒවා ලෝකේ බිහි වෙවි කියලා හිතුවේ 2035 2040 වෙනකොට ඕවා දැන් මීට අවුරුදු 10කට විතර කලින් ලංකාවට කලුත් වුණාට ලෝකේ හදලා ඉවරයි. ඒක නිසා ඊලොන් මස්ක් මෙහෙම දෙයක් කියනවනේ. එයා කියනවා මගේ සිහිනය අඟහරු කියන ග්‍රහලෝකේ ජීවත් වෙන්න. මං කවදා හරි මැරෙනවා නම් මැරෙන්නේ අඟහරු වලම තමයි කියලා එයා දැඩි ප්‍රකාශයක් කරනවා. හරිනේ? ඒක නිසා තමයි ඔය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යාගේ හීනයක් වෙලා තිබුණේ ඔක්කොම සැබෑ කරගෙන මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය කරන සියලු පරීක්ෂණ ගවේෂණ කරමින් ඉන්නවා. බොහෝ විට මිනිසා අඟහරු මත පාතබන්නේ හිටියේ 2070 වෙන 2030 2035 වගේ වෙනකොට ওই දේවල් වෙලා 2040 50 වෙනකොට අඟහරු වල ජනාවාස පවා ඉදි වෙන්න පුළුවන්. ඔය ඉලන් මස්ක් කියන විදියට. ඒ නිසා ගොඩක් දේවල් අර අපි හිතන අවුරුදු ගානට වඩා කලින් සිද්ධ වෙනවා. ඊට පස්සේ ওই ඉලෙක්ට්‍රික් වීකල්ස් කියන ඒවා දැනට බිහි වෙන්න හේතුව ඔයාලා දන්නවා ඇති renewable energy කියන එකක් මේ ලෝකේ නිර්මාණය වෙනවා. පුනර්ජනනීය බල ශක්තිය කියලා එකක්. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඔය වගේ සියලු ඉන්ධන තව අවුරුදු 10ක් උපරිම 15ක් යනකොට නැත්තරම නැති වෙලා යනවා. ඒක නිසා පුනර්ජනනීය කියන්නේ නැති වෙන්න ඇති වෙනවා කියන එකනේ. ඒක නිසා ඉස්සරහට ඒව තමයි සිද්ධ වෙනවා කියලා කියන්නේ. කොහොම වුණත් මේ දියුණුව තව අවුරුදු 100ක් වෙනකන් යන එකක් නැහැ. අවුරුදු 60ක් 50ක් 30ක් වගේ කෙටි කාලයකදී ගොඩක් වෙලාට ඔයාලට දකින්න ලැබෙයි මම ජීවිතුන් අතර නැති වුණත්. හරි. එතකොට in today's world we enjoy some of the greatest creations ever made by humans. වර්තමානයේ මේ කාලේ වෙනකොට එදා මෙදා තුර ලෝකයේ නිර්මාණය කරන ලද විශිෂ්ටතම නිපදවීම් වලින් අපි විනෝදයක් සතුටක් ලබනවා. WhatsApp connects us instantly. WhatsApp කියන ඒවායින් අපි ෂණිකව සම්බන්ධ කරනවා. connects කියන්නේ සම්බන්ධ කරනවා අපිව instantly ෂණිකවම. ඒ වෙලේම YouTube ගොඩක් කටේ YouTube කියලා කියන්නේ but the correct pronunciation must be YouTube. YouTube teaches
and entertains us within seconds. ඔයගොල්ලෝ දන්නෝ ඔයි පැන්ඩමික් එක මේ ලංකාවේ සහ ලෝකේ ගොඩක් තැන්වල ඔයි කොවිඩ් තියෙන කාලේ ගොඩක් කට්ටිය ඒ කාලේ තමයි ඔයි මේ තාක්ෂණය කියන එක පාවිච්චි කරන්න පටන් ගත්තේ. Zoom කියන එකකට ඔයගොල්ලෝ යමු උනේ. ඊට පස්සේ WhatsApp messages වඩාත් පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඔයි හැමදේම තම ගොඩක් කට්ටිය කම්පියුටර් එකත් එක්ක ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙන්න පටන් ගත්තේ. ඔයි පැන්ඩමික් එකක් ආපු කාලේනේ කොවිඩ් කියලා. ඉතින් ඒ වගේ WhatsApp connects us instantly. WhatsApp වලින් අපිව ශනිකව සම්බන්ධ කරනවා. YouTube teaches and entertains us within seconds. තත්පර ගානක් ඇතුළත. within seconds කියන්නේ තත්පර ගානක් ඇතුළත YouTube වලින් අපිට විවිධ දේවල් උගන්වනවා. කොච්චරනම් ඉගෙන ගන්න දේවල් තියද. and entertains කියන්නේ සතුටු කරනවා. සින්දුවක් අහන්න ඕන නම් සින්දුව අහන්න පුළුවන්. ෆිල්ම් එකක් බලන්න ඕන නම් ෆිල්ම් එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ කාටුන් එකක් බලන්න ඕන නම් කාටුන් එක බලන්න පුළුවන්. පොඩි උන් බත් කන්න නැත්තම් හරිනේ වෙනද නම් බලහත්කාරයෙන් බත් කැව්වා. ගුලි හද කැව්වා. පොඩි එකා එළියට අරගෙන ගිහිල්ලා කුරුල්ලෙක් පියාඹනෝ නම් අන්න පුතේ කාක්කා කියලා එක කටක් කවනවා. අම්මා දැන් ගුලි හදාගෙන තියෙනවා. ගුලි 10ක් කවන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඊට පස්සේ ලොකු ගහක් වෙනලා බලන්න පුතේ අර ගහ එළවෙන හැටි. අන්තිම ගුලිය හොබා ගන්න වෙදියක් නැති වුනහම අල්ලපු ගෙදර අංකල් පෙන්නලා අන්න පුතේ මුක බාන කියලා ඒ ගුලියත් කොහොම හරි කඩට තල්ලු කරා. දැන් එහෙම නෑ. ෆෝන් එකේ මොනවා හරි කාටුන් එකක් දාලා පොඩි එකාට දුන්නාම පොඩි එකා දන්නෙත් නෑ ඌ කාලි ඉවරයි අම්මා දන්නෙත් නෑ පොඩි එකා බත් ටික ඉවර කළා. ඉතින් ඒක හොඳ වැඩක් නෙවෙයි. එබ්බැහි වීම මෙතනින් තමයි පටන් ගන්න ඇඩික්ෂන්. හොඳ වැඩක් නෙවෙයි දෙමාපියෝ කරන්නේ. ඔයාලා ඒ දේ කරන්න එපා. එතකොට YouTube teachers and entertains කියන්නේ විනෝදමත් කරනවා සතුටු කරනවා අපිව within seconds තත්පර ගානක් ඇතුළත and Google helps us Google අපිට උදව් වෙනවා to find any answer ඕනම උත්තරයක් හොයාගන්න in a moment ෂණයෙන් මොහොතින් ඕනම දෙයකට ඕනම උත්තරයක් හොයාගන්න Google අපිට උදව් වෙනවා. Among all these remarkable innovations among කියන්නේ තුලින් අතරින් remarkable කියන්නේ අද්විතීය අග්‍රගණ්‍ය innovations කියන්නේ නවෝත්පාදනයන් මේ සියලු නවෝත්පාදනයන් අතුරින් one creation stands above the rest අන් සියලු දේට වඩා ඉහළින්ම ඉන්න එක නිර්මාණයක් තියෙනවා that is artificial intelligence or AI ඒ artificial intelligence හෙවත් AI අපි තව එක සැරයක් බලමු in today's world වර්තමාන ලෝකේ අද ලෝකේ we enjoy some of the greatest creations ever made by humans අපි මිනිසා විසින් එදා මෙදා තුර නිර්මාණය කරන ලද ශ්‍රේෂ්ඨතම විශිෂ්ටතම නිර්මාණයන් අත්විඳිනවා WhatsApp connects us instantly WhatsApp වලින් අපිව ශනිකව සම්බන්ධ කරනවා YouTube teachers YouTube වලින් උගන්වනවා and entertains කියන්නේ විනෝදමත් කරනවා අපිව සතුටු කරනවා within seconds තත්පර ගානක් ඇතුළත and Google helps us to find any answer in a moment Google වලින් අපිට මොහොතකින් ෂණයෙන් ඕනම දෙයකට පිළිතුරු හොයාගන්න උදව් වෙනවා among all these remarkable innovations මේ සියලු අද්විතීය අග්‍රගණ්‍ය නවෝත්පාදනයන් අතරින් one creation එක නිර්මාණයක් stands above the rest අන් සියලු දෙයට වඩා ඉහළින්ම වැජබෙනවා that is artificial intelligence or AI artificial intelligence හෙවත් AI කෘත්‍රිම බුද්ධිය artificial intelligence is a technology කෘත්‍රිම බුද්ධිය කියන්නේ එක්තරා තාක්ෂණයක් that thinks ඒකෙන් හිතනවා learns උගන්වනවා and solves විසඳනවා problems ප්‍රශ්න like a human being හරියට මිනිස්සෙක් වගේ and sometimes ඇතැම් විට even better සමහරලාට මිනිස්සෙකුටත් වඩා හොඳයි සමහර ප්‍රශ්න වලට මිනිස්සුන්ගේ ළඟ නැති උත්තර AI වල තියෙනවා. හරිනේ? එතකොට ගොඩක් කට්ටිය දැන් වෙනද නම් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා Tamanට අසයින්මන්ට් දුන්නාම පැවරුම් දුන්නාම පට්ට දුකක් විඳලා එක්ක කීයක් හරි වෙන එකෙකුට දීලා දැනුම තියෙන එකෙක්ගෙන් ලියලා සම්පූර්ණ කරනවා. දැන් ඕනේ ChatGPT වලට ගියා ටොපික් එක දුන්නා පිටුව නෙවෙයි පිටු 100ක් වුණත් පටපට ගාලා දෙයි. ඊට පස්සේ ਉਹ නිර්මාණය ගෙනියලා බාර දුන්නාට පස්සේ ටීචර් බුදු අම්මෝ ටීචර් වර්ණනා කරන වර්ණනා කිරිල්ල. හරිනේ? හැම දෙයකටම ChatGPT තමයි. ඕකෙන් මම නම් හිතන්නේ නැහැ නිර්මාණශීලී දරුවෙක් බේවෙනවා කියලා. හොඳින් ඉන්න එකත් මොට්ට වෙන එකත් තමයි ඕකෙන් වෙන්නේ. ඒ පැත්ත බැලුවොත්. අවශ්‍ය දෙයට අවශ්‍ය දේ ගත්තර කමන්නේ. අවශ්‍ය අනවශ්‍ය හැම දෙයක්ම එයාගෙන් අහන්න ගියොත් ලොකු අවුලක් වෙන්න පුළුවන්. The artificial intelligence is a technology.
AI artificial intelligence කියන්නේ එක්තරා තාක්ෂණයක් that thinks එකෙන් හිතනවා, learns අපිට ඉගෙන ගන්න හැකියාව තියෙනවා and solves problems ප්‍රශ්න විසඳනවා like a human being හරියට මිනිස්සෙක් වගේ. And sometimes even better සමහරවිට මිනිස්සෙකුටත් වඩා හොඳයි. Today I am going to speak about the advantages and disadvantages of this powerful invention. අද මම කතා කරන්න යන්නේ මේ බලවත් සුපිරි නිර්මාණයේ වාසි සහ අවාසි ගැන ඔබට කියන්න. Artificial intelligence is a technology that thinks, learns and solves problems like a human being and sometimes even better. The artificial intelligence කියන එක්තරා තාක්ෂණයක්. ඒකෙන් යමක් අපිට හිතන්න සලස්සනවා, අපිට ඉගෙන ගන්න පුළුවන්, ප්‍රශ්න විසඳනවා, මිනිස්සෙකුටත් වඩා හොඳට සමහර අවස්ථාවල. Today I am going to speak about the advantages and disadvantages of this powerful invention. මේ බලවත් මේ සුපිරි නිර්මාණයේ වාසි සහ අවාසි මම ඔබට කතා කරන්න යන්නේ. මම කිව්වා ස්පීච් එකක් හැඩ කරන්න phrases කීපයක්, වාක්‍ය ඛණ්ඩ කීපයක් වලට කලින් පිටුවේ දුන්නා මේ එකක්. I think that මං හිතන්නේ artificial intelligence offers කෘත්‍රිම බුද්ධියෙන් පිරිනමනවා ලබා දෙනවා many advantages බොහෝවාසි. It can work faster ඒකට පුළුවන් වේගෙන් වැඩ කරන්න. More accurately කියන්නේ වඩා නිවැරදිව without getting tired මහන්සි නොවි. AI helps doctors to detect diseases. AI artificial intelligence උදව් වෙනවා වෛද්‍යවරුන්ට detect කියන හඳුනා ගන්න diseases ලෙඩ රෝග. Support students in learning ළමයින්ට ඉගෙන ගන්න උදව් වෙනවා. Guides us on the roads පාරවල් බලා ගන්න අපිට මඟ පෙන්වන්නෙක් විදියට ක්‍රියා කරනවා and improves security in many places බොහෝ ස්ථානවල ආරක්ෂාව වැඩි දියුණු කරනවා. According to my point of view වෙන තවත් එකක් කතාව හැඩ කරන්න මගේ අනුදැනුමට අනුව it saves it වලයි simple කරගන්න sorry my mistake. It saves time artificial intelligence වලින් වෙලාව ඉතිරි කරනවා. Reduces human effort මනුෂ්‍යයන්ගේ මහන්සිය වෑයම යමක් කරන්න ගියාම මිනිස්සුන්ට ඇති වෙන මහන්සිය අඩු කරනවා and increases productivity ඵලදායීතාවය වැඩි කරනවා in almost every field සෑම ක්ෂේත්‍රයකම වාගේ. අමතක කරන්න එපා. AI වලට plan එකක් ඇඳලා දෙන්න පුළුවන් building එක. building එක හදන්න බෑ. ඒකට මේසන්ලා ඕනමයි. හරිනේ? දොරක් වා කියන ඕනම විදිහේ නිර්මාණයක් දොරක් නිර්මාණය කළ දෙන්න පුළුවන් අපි හිතන level එකට වඩා next level එකට. හැබැයි දොර හදන්න ඕන වඩු මහත්යෙක්ම තමයි. ඒක නිසා අපි ඒවා disadvantages වලදී කතා කරමු. I think that artificial intelligence offers මම හිතන්නේ කෘත්‍රිම බුද්ධියෙන් පිරිනමනවා many advantages බොහෝවාසි. It can work faster ඒකට පුළුවන් වඩා වේගයෙන් වැඩ කරන්න more accurately වඩා නිවැරදිව and without getting tired මහන්සියක් නැතිව. AI helps doctors to detect diseases. AI උදව් වෙනවා වෛද්‍යවරුන්ට to detect කියන්නේ හඳුනා ගන්න diseases ලෙඩ රෝග. Support students සිසුන්ට උදව් වෙනවා in learning ඉගෙන ගන්න. Guides us මඟ පෙන්නනවා අපට on the roads පාරවල් වලදී and improves කියන්නේ වැඩි දියුණු කරනවා security ආරක්ෂාව in many places බොහෝ ස්ථානවල. According to my point of view මට හිතෙන හැටියට මගේ අනුදැනුම හැටියට it saves time artificial intelligence වලින් වෙලාව ඉතිරි කරනවා reduces human effort මිනිස්සුන් යමකට දැරිය යුතු මහන්සිය වෑයම අඩු කරනවා and increases productivity ඵලදායීතාවය වැඩි කරනවා in almost all the fields සියලුම ක්ෂේත්‍රවල හැම ක්ෂේත්‍රයකම ඵලදායීතාවය වැඩි කරනවා. ඔය advantages disadvantages බලන්නකෝ. honestly say අවංකවම කිව්වොත් honestly say අවංකවම කිව්වොත් artificial intelligence has disadvantages too. මේ කෘත්‍රිම බුද්ධිය කියන එකේ AI වල අවාසිත් තියෙනවා. As machines become smarter, some people may lose their jobs. මං අත්විඳ එකක් ඕක. machines මිනිසා වෙනුවට machines යොදාගෙන තියෙන නිසා ඒවා වඩා දක්ෂ විදියට ක්‍රියා කරන නිසා සමහර මිනිස්සුන්ට තමන්ගේ රැකියාව හිමි වෙනවා. මම මීට අවුරුදු 6කට 7කට කලින් ඩුබායි යනකොට
ඩුබයි එයාපෝට් එකේ තියනෝ චෙකින් කවුන්ටර්ස් 65ක් 66ක් විතර. ඔය එක කවුන්ටර් එක දෙන්න ගානේ ඉන්නවා මිනිස්සු 128ක් 130ක් විතර ඉන්නවා. ඔෆිසර්ස්ලා. අපි පාස්පෝර්ට් චෙක් කරන, වීසා චෙක් කරන. මං දැන් මාස කිහිපයකට කලින් ඩුබයි ගියා. යනකොට ඔෆිසර් එක්කෙනා ඉන්න එකම එක ඔෆිසර් කෙනෙක් විතරයි අර කවුන්ටර්ස් ඔක්කොම අයින් කළා. අපිට තියෙන්නේ ස්මාර්ට් ගේට් තියෙනවා. ස්මාර්ට් ගේට් එක ළඟට ගිහිල්ලා පාස්පෝර්ට් එක තියෙනවා මෙහෙම වීදුරු වගේ පැනල් එකක්. එතෙන්ට හරි විදිහට පාස්පෝර්ට් එක තියලා ස්කෑන් කරාට පස්සේ ඒකේ කිසි අවුලක් නැත්නම් පාස්පෝර්ට් එක true නම් සත්‍ය නම් fake නෙවෙයි නම් green light එකක් එක අර ස්මාර්ට් ගේට්ස් open වෙනවා අපිට යන්න දෙනවා. හදිසියවත් පාස්පෝර්ට් එකේ මොනවා හරි issue එකක් තියුණොත් අර ගේට් එක හැරෙන්නේ red ලයිට් එකක්පත් වෙනවා. අන්නේ වෙලාවට ඉන්න එකම එක ඔෆිසර් ඇවිල්ලා අපිට සපෝට් කරනවා මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. එතකොට 128 දෙනෙක් කරපු කාර්යය දැන් කරන්නේ මිනිස්සු එක්කෙනයි. හරිනේ? ඔන්න එහෙනම් මිනිස්සුන්ට ජොබ් අහිමි වෙනවා. ලංකාවේ එයාපෝට් එකෙත් මම දැක්ක පහුගිය දවස්වල ස්මාර්ට් ගේට් හයි කරන්න වැඩ පටන් අරන් තියෙනවා. මොකද මම දකින්නේ ඩුබායි වල තිබුණු දෙයට වඩා ලංකාවේ එයාපෝට් එකේ වැරද්ද තමයි කවුන්ටර්ස් නම් තියෙනවා 60ක් විතර. මිනිස්සු ඉන්නේ 10ක් විතර. ඒ කියන්නේ ස්මාර්ට් ගේට් හයි කළා නෙවෙයි. රැකියාවට ගැලපෙන මිනිස්සු තාම හොයාගෙන නැහැ. ඒක නිසා. ඉතින් දැන් මිනිස්සු එන ටුවරිස්ට්ලාට එපා වෙනවා එයාපෝට් එකේදීම. ඇයි ඉතින් පොලිමේ ඉන්න බෑ 70ක් 80ක් විතර තමන්ගේ ඉස්සරහා ඉන්නවා. කවුන්ටර්ස් 3-4යි වැඩ කරන්නේ. සමහරවිට 200 ෆ්ලයිට්ස් දෙකක් එහෙම එකපාරට ලෑන්ඩ් කරොත් ඔක්කොම ඉවරයි. හරිනේ? අපේ උන් රටේ නැති කුණුහරුප කියනවා. අරුණුත් කියන ඇති උන්ගේ භාෂාවෙන් අපිට තේරෙන්නේ නැති නිසා හොඳයි. හරිනේ? ඔන්න ඕක තමයි ස්මාර්ට් ගේට් හයි කරොත් වාසිය පට්ට කාර්යක්ෂමයි. පටපට ගාලා වැඩි වෙනවනේ. නමුත් අතන අරගොල්ල පොත ඇරලා සීල් බලලා වීසා කොහෙද අරව මේවා මුකුත් ඕනේ නැහැ. හැබැයි අවාසිය මිනිස්සුන්ට ඉතින් මිනිස්සුන්ට ජොබ් නැති වෙනවා. Honestly say අවංකවම කිව්වොත් artificial intelligence has disadvantages too. AI වල අවාසිත් තියෙනවා. As machines become smarter, මේ machines කෙනෙක් වඩා දක්ෂ, වඩා හොඳ, වඩා උසස් වෙලා තියෙන නිසා some people may lose their jobs. සමහර මිනිස්සුන්ට ඔවුන්ගේ රැකියාව අහිමි වෙනවා. අහිමි වෙන්න ඉඩ තියෙනවා. Depending too much on AI can reduce human creativity. ඕක ධාරානිපාත වැරද්දක්. Depending කියන රඳා පැවතීම, විශ්වාසය තැබීම too much අවශ්‍ය ප්‍රමාණයටත් වඩා on AI can reduce human creativity. මිනිසාගේ නිර්මාණශීලී බව එන්න අඩු වෙලා යනවා. ඇයි? වෙනද මහන්සි වෙලා චිත්‍රයක් ඇඳලා වෙනද මහන්සි වෙලා වෙනසක් සහිත නිර්මාණශීලී අදහස් ඇති කරගත්තා. දැන් හැමදේම chat GPT හරි තියෙන හැම මගුලටම දෙනවා AI වලින් කරන්න පුළුවන්. දීලා නිර්මාණය කරගන්නවා. ලොකු අවුලක්. දැන් නිකන් බලන්න නිවුස් බලනකොට ගොඩක් රූපවාහිනී channels වල වෙනද කොහොම හරි animated හරි මොනවා හරි දෙයක් කළා ඇක්සිඩන්ට් එකක් වුණාම මෙන්න මෙහෙමයි ඇක්සිඩන්ට් එක වුණේ කියලා පෙන්නවා. දැන් වම් පැත්තෙන් දානවා AI නිර්මාණයකි. AI නිර්මාණයකි. AI නිර්මාණයකි. ඉතින් අර මිනිස්සු වෙන්ද 10ක් කරපු වැඩ සමහරට AI වලින් එක්කෙනෙක් විතරක් දැන් කරනවා. හරිනේ? ඒ ඩිසයින් කරන එක්කෙනා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ටියුෂන් ගුරුවරු වෙච්ච අපිත් වෙනද ඇඩ් එකක් කරගන්න පට්ට දුකක් විඳින්න ඕන. දැන් ඉතින් ওই AI වෙනම ඩිසයින් කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට අපේ විස්තර ටික ඇහුවාම පටපට ගාලා ඇඩ් එක හදලා ඉවරනවා. ඉතින් එහෙම කට්ටිය ඉන්නවා. නමුත් අර බොක්කෙන් බැහැගෙන දෙයක් හොයන්න try කරපු කට්ටියට මේකෙන් ලොකු අවාසියක් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ නිර්මාණශීලීත්වය ළමයින්ගෙත් එහෙමයි. දැට්ටතරම නැති වෙලා යන්න පුළුවන් ඕකෙන්. Depending too much on AI can reduce human creativity. මිනිස්සුන්ගේ නිර්මාණශීලීත්වය අඩු වෙන්න පුළුවන්. And thinking power කියන්නේ චිත්ත ශක්තිය. මිනිස්සු හිතලා යමක් කරන එක සෑහෙන අඩු කරලා තියෙනවා. There is also a danger කියන්නේ තවත් අනතුරක් තියෙනවා that AI could be misused. AI කියන එක අනිසි ලෙස භාවිතා කරන්න පුළුවන් for harmful purposes කියන්නේ හානිකර කටයුතු සඳහා. හානිදායක කටයුතු සඳහා AI පාවිච්චි කරොත් ඒකේ ලොකු රිස්ක් එකක් අවදානමක් තියෙන්න පුළුවන්. Honestly say අවංකවම කිව්වොත් artificial intelligence has disadvantages too. කෘත්‍රිම බුද්ධියේ අවාසිත් තියෙනවා. As machines become smarter, මේ machine වඩා දියුණු නිසා වඩා දක්ෂ විදියට ක්‍රියා කරන නිසා some people may lose their jobs. ඇතැම් මිනිස්සුන්ට තමන්ගේ රැකියාව අහිමි වෙන්න ඉඩ තියෙනවා. Depending too much on AI. AI මත්තෙම ඕනවට වඩා
විශ්වාසය තියලා ඉන්න එක reduce human creativity මිනිස්සුන්ගේ නිර්මාණශීලීත්වය අඩු කරනවා thinking power කියන්නේ චිත්ත ශක්තිය හිතන්න තියෙන බලය අඩු වෙලා යනවා දැන් හිතලා වැඩක් කරන අය ගොඩක් අඩුයි there is also danger තවත් එක අනතුරක් තියෙනවා that AI could be misused AI වැරදි ලෙස අනිසි ලෙස භාවිතා කළ හැකි for harmful purposes කියන්නේ හානිකර කටයුතු සඳහා before I end my speech මම මගේ කතාව අවසන් කරන්න කලින් before I end my speech මම මගේ කතාව අවසන් කරන්න කලින් I would like to say මං කියන්න කැමතියි that artificial intelligence is a wonderful creation කෘත්‍රිම බුද්ධිය කියන්නේ පුදුමාකාර නිර්මාණයක් but it must be used wisely ඒ නැනවත් ලෙස බුද්ධිමත් ලෙස භාවිතා කළ යුතුයි and responsibly වගකීමෙන් යුතුව භාවිතා කළ යුතුයි භාවිතා කරන්නම් වාලේ හැම මගුලටම මේක යූස් කරන්න නැතුව අත්‍යවශ්‍යම දෙයට විතරක් පාවිච්චි කරනවා නම් නොවන තියාගෙන මොලේ පාවිච්චි කළා අන්න හොඳයි එහෙනම් before I end my speech මම මගේ කතාව අවසන් කරන්න කලින් I would like to say that මං කියන්න කැමති artificial intelligence is a wonderful creation artificial intelligence කෘත්‍රිම බුද්ධිය කියන්නේ පුදුමාකාර නිර්මාණයක් but it must be used ඒ භාවිතා කළ යුත්තේ wisely කියන්නේ නැනවත්ව and responsibly කියන්නේ වගකීමෙන් කතාවක් අවසානයේ මේ ඔයා අන්තිම ඡේදයේ කතාවක් කියලා ඉවරන ගමන් එකපාරට thank you කියන්නේ පොඩ්ඩක් ඉඳලා thank you for listening සවන් දුන්නාට ස්තුතියි thank you for listening සවන් දුන්නාට ස්තුතියි ඔන්න එහෙනම් ස්පීච් එකක් කරන හැටි කියලා දුන්නා ඒ කරන ස්පීච් එක step by step ලියන හැටි කියලා දුන්නා එහෙනම් you will be able to expect more and more like this in future